ආයිබෝන් සියලු දෙනාට මගේ නම සදීෂ් පතිරණ මැග්නයිට් මිෂන් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි කරන්න යන්නේ මැග්නයිට් රථයේ තියෙන හදවත. එහෙම නැත්නම් එන්ජින් කම්පාර්ට්මන්ට් එකේ තියෙන කොටස් ගැන විස්තරයක්. මේකෙදි කියන්න ඕනේ මුලින්ම මැග්නයිට් රථයේ එන්ජින් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ටර්බෝ වේරියන්ට් එකට ආවේනික වුණු එන්ජින් එක. ඒ වගේම නැචරල් ඇස්පිරේටඩ්. එහෙම නැත්නම් AMT රථයට ආවේනික වුණ එන්ජින් එක. එතකොට මේ වර්ග දෙකෙන් අද මම කරන්න යන්නේ නැචරල් ඇස්පිරේටඩ්. එහෙම නැත්නම් Nissan Magnite Tecna Plus AMT රථයක එන්ජින් කම්පාර්ට්මන්ට් එකේ තියෙන කොම්පෝනන්ට්ස් ගැන තමයි මේ වීඩියෝ එකෙන් ඔයාලට කරන්න බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම ඔයාලට මම පෙන්නන්නම් කොහොමද එන්ජින් කම්පාර්ට්මන්ට් එක වැහිලා තියෙන ලීඩ් එක. එහෙම නැත්නම් ලොක් එක අන්ලොක් කරන ක්‍රමේ. ඒකෙදි ඔයාලට පේනවා ඇති මෙතන මේ ඇස්පිරේටර් එකයි බ්‍රේක් එකයි තියෙන උඩ දකුණු පැත්තේ උඩ මේ වගේ තියෙනවා එන්ජින් බේ එක ඕපන් කරන්න තියෙන ලොක් අන්ලොක් බටන් එක. ඉන්ටීරියර් එකේ ලිවර් එක රිලීස් කරාට පස්සේ වෙහිකල් එකේ බොනට් එක මැද තියෙන ලිවර් එකත් වමට කරාම වෙහිකල් එකේ බොනට් එක ඕපන් කරගන්න පුළුවන්. ඉන්පස්සේ වෙහිකල් එකේ තියෙන සේෆ්ටි රෝඩ් එක වෙහිකල් එකේ සේෆ්ටි රෝඩ් එක රදවන තැන තිබ්බාට පස්සේ වෙහිකල් එකේ එන්ජින් කම්පාර්ට්මන්ට් එක ඔයාලට පරිස්සමෙන් බලන්න පුළුවන්. මම මුලින්ම සඳහන් කරා වගේ මේකේ වේරියන්ස් දෙකක් තියෙනවා ටර්බෝ වේරියන්ට් සහ නැචරල් ඇස්පිරේටඩ් වෙහිකල් එක. මේකෙදි මේක තමයි Nissan Magnite AMT රථයක එන්ජින් බේ එක. එතකොට මුලින්ම ඔයාලට පෙන්වන්න මේක තමයි එන්ජින් එක Nissan Magnite රථයේ. එතකොට මේක තමයි එන්ජින් කූලන්ට් ඇඩ් කරන ලොකේෂන් එක. එතකොට ඔයාලට පේනවද දන්නේ මෙතන මේ ඔයාලට පේනවා ලෙවල් එක ඉන්ඩිකේට් කරන තැන. මේ මෙතන ලෙවල් එකට තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. අනිත් එක ඔයාලට හයි රෙකමන්ඩ් කරන්න ඕනේ මොනවා හරි ඔයාලට පේනවා නම් මේකේ ලෙවල් එන්ජින් කූලන්ට් ලෙවල් එක අඩුයි කියලා අනිවාර්යයෙන්ම ටෙක්නීෂියන් කෙනෙක් කරහා විතරක් එහෙම නැත්නම් AMD ස්පෙෂලායිස්ඩ් ටෙක්නීෂියන් කෙනෙක් කරහා විතරක් මේ එන්ජින් කූලන්ට් එක චේන්ජ් කරන එක කරන්න. එතකොට මේක තමයි බ්‍රේක් ඇන්ඩ් ක්ලච් ෆ්ලුයිඩ් රිසර්වර් එක විදියට මේ වෙහිකල් එකේ තියෙන්නේ. ඊට අමතරව එන්ජින් ඔයිල් ඇඩ් කරන්න ඕනේ මෙතන මේ තියෙන රිසර්වර් එකට. ඒක හරහා ඔයාලට එන්ජින් ඔයිල් මේ වෙහිකල් එකට ඇඩ් කරන්න පුළුවන්. ඊට අමතරව මේක හරහා ඔයාලට වින්ඩෝ වොෂර් ෆ්ලුයිඩ් එක ඇඩ් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා වෙන වෙහිකල්ස් වල දැකලා ඇති මේක තමයි මේ වෙහිකල් එකේ තියෙන බැටරි එක ඉන්ක්ලූඩ් කරන්න ඕන තැන. මේක තමයි නැචරල් ඇස්පිරේටඩ් වෙහිකල් එකක එන්ජින් කම්පාර්ට්මන්ට් එක ගැන විස්තරේ. අනිවාර්යයෙන්ම වෙහිකල් එක ස්ටාර්ට් කරන්න කලින් මතක තබා ගන්න ඔයාලා අනිවාර්යයෙන්ම බලන්න ඕන දෙයක් තමයි එන්ජින් කූලන්ට් ලෙවල් එක, ඊට අමතරව බ්‍රේක් ඇන්ඩ් ක්ලච් ෆ්ලුයිඩ් ලෙවල් එක, ඒ වගේම එන්ජින් ඔයිල් ලෙවල් එක. ඒක බලලා තමයි වෙහිකල් එක ස්ටාර්ට් කරන්න ඕනේ. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලා AMW රිලේටඩ් ටෙක්නීෂියන් කෙනෙක් කන්ටැක්ට් කරගන්න වෙහිකල් එක ස්ටාර්ට් කරන්න කලින්. වෙහිකල් එකේ හුඩ් එක ක්ලෝස් කරද්දී සේෆ්ටි රෝඩ් එක ඇරෝ මාර්ක් එක විදියට ඩිස්එන්ගේජ් කරලා තියෙන තැනට සෙට් කරලා වෙහිකල් එකේ හුඩ් එක එකපාර යම්කිසි ප්‍රමාණයකට අරගෙන ක්ලෝස් කරන්න ඕනේ. ඒක තමයි මේ නැචරල් ඇස්පිරේටඩ් වෙහිකල් එකේ එන්ජින් බේ එක ගැන විස්තරේ. මේ වීඩියෝ එක වැදගත් වෙනවා කියන පුද්ගලයෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න, ඒ වගේම වීඩියෝ එක ලයික් කරන්න, තව channel එක subscribe කරන්න ඉස්සරහටත් මේ වගේ වැදගත් වීඩියෝ ගේන නිසා. ස්තුතියි.